අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති දැනට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගත හැක්කේ ඇමරිකානු අධිකරණ නියෝගයක් මගින් පමණක් බව හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා සිටී. බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා. රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පැවතියද එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඒ සඳහා එරට අධිකරණ පද්ධතිය හරහා නීතිමය පියවර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. මාතර ප්‍රදේශයේ අක්‍ර 1.5 ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදලින් මිලදීගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මාතර අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ. පවතින නීතිමය තත්ත්වය හමුවේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන රාජතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.